안녕하세요. සයෝජන අකාඩමි ශ්‍රී ලංකා YouTube නාලිකාව. අපි ආරම්භ කරා තුන්වන පාර්ශ්වය සමග කොහොමද කතා කරන්නේ කියන පාඩම් මාලාව. අපි එතනදී පළවන පාඩම කොටස් දෙකකට සාකච්ඡා කරා. ඒ කියන්නේ සාමාන්‍ය අවස්ථාව තාගු හදා කියන ව්‍යාකරණය. ඒ පාඩමේ පළවන අවස්ථාව ඒ කියන්නේ සාමාන්‍ය අවස්ථාව ටිකක් විස්තර කරන්න තිබුණා. මොකද ක්‍රියාපදයේ වර්තමාන අවස්ථාව එක ක්‍රමයක්, ඒ වගේම ක්‍රියාපදයේ අතීත අවස්ථාව, නාම විශේෂණ, ඉත්තෝක්ත ඒ කියන ආකාර සියල්ල සමග සාකච්ඡා කරනකොට අපිට මේ පාඩම කොටස් දෙකකට සාකච්ඡා කරන්න සිදු වුණා. රයිට්. අද අපි තුන්වන මාතෘකාව හැටියට සම්බන්ධ වෙන්නේ දෙවන අවස්ථාව සමග. මොකද ගිය කලින් පාඩම කොටස් දෙකයි, මේ පාඩම එක කොටසයි. ඒ කියන්නේ මේ ඇවිල්ලා වක්‍රව කතා කරන දෙවන අවස්ථාව. දෙවන අවස්ථාව. හොඳයි. අපි බලමු පාඩමේ ඉදිරියට ගිහිල්ලා කොහොමද ඒ අවස්ථාව අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. හොඳයි. කොන්ජොප් හාපෝ වක්‍රව කතා කරන ක්‍රම. වක්‍රව ඉන්ඩිරෙක්ට් ස්පීච්. ඒ කියන්නේ පළවන පාර්ශවය දෙවන පාර්ශවයට කියන ප්‍රකාශය දෙවන පාර්ශවය විසින් දෙවන පාර්ශවයට කරනවා විධානයක් හැටියට. එනම් විධානය කරන අවස්ථාව තමයි අපි පාඩම තුන්වෙනි පාඩම වුණාට මේක තමයි දෙවෙනි අවස්ථාව. මොකද පළවෙනි පාඩම කොටස් දෙකකින් කෙරුණා නිසා. රයිට්. පාඩම නම් තුන්වෙනි පාඩම, අවස්ථාව දෙවෙනි අවස්ථාව. මොකද්ද? රාගෝ රාගෝ හදා. විධානය කරනවා. ඒ කියන්නේ පළවන පාර්ශවය දෙවන පාර්ශවයට කරන විධානය දෙවන පාර්ශවය ගිහලා තුන්වෙනි පාර්ශවයට කියනවා. පැහැදිලි උදාහරණයක්. මේ ඉන්න සජන්නේ මේ ඉන්න කාර්ද මේ ඉන්න කුමාරට කියනවා මොකද්ද කියන්නේ? කුමාර හෙට වේලාසනින් එන්න කියලා. සජන්නේම් කියනවා කුමාරට හෙට වේලාසනින් එන්න කියලා. කුමාර ගිහිල්ලා ඒක කියනවා කාටද? තරිඳුට. සජන්නේ මට හෙට වේලාසනින් එන්න කියලා කිව්වා. සජන්නේ මට හෙට වේලාසනින් එන්න කියලා කිව්වා. අන්න ඒක තමයි මේ. මොකද්ද? රාගෝ හදා. ක්‍රියාපදයේ සම්බන්ධ වෙන්නේ ක්‍රියාපද සමග පමණයි. හැබැයි ක්‍රියාපදයේ තියෙනවා මොකද්ද? පච්චිම් ભેදය. ඒ කියන්නේ ක්‍රියාමූලයේ අවසාන වෙන්නේ ස්වරයකින් නම් රාගෝ හදා, ව්‍යංජනකින් නම් රාගෝ හදා කියලායි කියවෙන්නේ. රයිට්. පැහැදිලිනේ? පළවන පාර්ශවය දෙවන පාර්ශවයට කරන විධානය දෙවන පාර්ශවය ගිහිල්ලා තුන්වන පාර්ශවයට කරන ක්‍රමය තමයි සාකච්ඡා වෙන්නේ. රාගෝ හදා. කදා කියන්නේ යනවා. ඕනල් ඉල්චික් චිබේ කරාගු හෙස්සයෝ. ක්‍රියාපදයේ කදා දැම්ම රාගෝ. කරාගු හෙස්සයෝ. අද වේලාසනින් ගෙදර යන්න කියලා කිව්වා. කවුද කිව්වේ? සජන්නින් කිව්වේ මට. මං කියනවා තුන්වන පාර්ශවය වෙන ඔයාට. ඕනල් ඉල්චික් චිබේ කරාගු හෙස්සයෝ. අද වේලාසනින් ගෙදර යන්න කියලා කිව්වා. ඕද කියන්නේ එනවා. දෙයිල් පුතෝ හෙට සිට තෝ ඉල්චික් ඔරාගු හෙස්සයෝ. තව වේලාසනින් එන්න කියලා කිව්වා. ක්‍රියාපදේ ඕදා ඔරාගු හෙස්සයෝ. දෙයිල් පුතෝ තෝ ඉල්චික් ඔරාගු හෙස්සයෝ. හෙට සිට තව වේලාසනින් එන්න කියලා කිව්වා. රයිට්. සීදා විවේක ගන්නවා. හින්දල්මයන් මහන්සි නම් චොම් සිරාගු හෙස්සයෝ. ටිකක් විවේක ගන්න කියලා කිව්වා. හින්දල්මයන් චොම් සිරාගු හෙස්සයෝ. කවුද කිව්වේ? පළවෙනි පාර්ශවය කිව්වේ මට. දෙවෙනි පාර්ශවයට සදා ලියනවා. පියොන්ජි පොන්තුවේ ලියුම් කවරේ එම්ලොප් එකේ ඊරම්ගා චූසොරල් නම සහ ලිපිනය සරාගු හෙස්සයෝ ලියන්න කියලා කිව්වා.
ලියුම් කවරේ නම සහ ලිපිනය ලියන්න කියලා කිව්වා. කවුද කිව්වේ? අර පෝස්ට් ඔෆිස් එකේ නාක්කා කිව්වේ. හරි? මට කිව්වේ. මං ඉතින් ලියනවා. හරි? කජෝද රැගෙන එනවා අරගෙන එනවා. බුල්චුම් කජෝරාගු හෙස්සය. බුල්චුම් කජෝරාගු හෙස්සය. වතුර ටිකක් අරගෙන එන්න කියලා කිව්වා. රයිට්. හොඳයි ඉතින් නැවත කියවන්න වැදගත් ව්‍යාකරණයක්. පළවන පාර්ශ්වයේ දෙවන පාර්ශ්වයට කරන විධානය දෙවන පාර්ශ්වය ගිහිල්ලා තෙවන පාර්ශ්වයට කියනවා. මොකද ව්‍යාකරණය රාගු හදා යමු ඉදිරියට. චෙංගිය කදා මොකද්ද? මේකිනුත් රැගෙන යනවා නැත්නම් සූදානම් කරගෙන යනවා කියලා කියවෙනවා. චෙංගිය කදා රැගෙන යනවා හෝ සූදානම් කරගෙන යනවා. right. මින්සුසිගා ඉගොසල් චංගොර චෙංගිය කරාගු හෙස්සය. මින්සුසිගා ඉගොසල් චංගොර චෙංගිය කරාගු හෙස්සය. මින්සු මහත්මයා මේක ගබඩාවට රැගෙන යන්න කියලා කිව්වා. මින්සු මහත්මයා මේක ගබඩාවට අරන් යන්න කියලා කිව්වා. කවුද පළවෙනි පාර්ශ්වය? මින්සු මහත්මයා. කාටද කිව්වේ? මට කිව්වේ. මං කියනවා තුන්වන පාර්ශ්වය වෙන ඔයාට. මොක්ත කියන්නේ කනවා. යොන්යිසිගා නායිගේ යොන්යි මහත්මයා මා වෙත කසෝ ගිහිල්ලා පබල් මොගරගු හෙස්සය. යොන්සිසිගා නායගේ කසෝ පබල් මොගරගු හෙස්සය. යොන්හි මහත්මයා මා වෙත ගිහිල්ලා බත් කන්න කියලා කිව්වා. පබල් මොගරගු හෙස්සය. පබල් මොගරගු හෙස්සය. බත් කන්න කියලා කිව්වා. මොක්තගේ තියෙනවා පච්චිම් දානවා එරාගෝ. නොත්ත කියන්නේ දමනවා. නොත්ත කියන්නේ දමනවා. කොංජන්ජන්නිම් කෙසෝ. කොංජන්ජන්නිම් කෙසෝ ඊ සංජාරල් මේ පෙට්ටි පක්කොර නුහරගු හෙස්සය. පක්කොර නුහරගු එළියට දාන්න කියලා කිව්වා. කොංජන්ජන්නිම් මේ පෙට්ටි එළියට දාන්න කියලා කිව්වා. පක්කරෝ එළියට නොරගු හෙස්සයෝ නොත්ත දමනවා. නොත්තගේ තියෙනවා පච්චිම් දානවා එරාගෝ. නොරගු හෙස්සයෝ කොංජන්ජන්නිම් මේ පෙට්ටි එළියට දාන්න කියලා කිව්වා. චත්ත කියන්නේ සොයනවා. සජන්නිම් කෙසෝ මේ සජන්නිම් ක චිංගුරල් ඒ යාළුවව චජෞරාගු හෙස්සයෝ චජෞරාගු සොයාගෙන එන්න කියලා කිව්වා. සජන්නිම් ඒ යාළුවව හොයාගෙන එන්න කියලා කිව්වා. චජෞරාගු හෙස්සය. සයොන් හදා පාවිච්චි කරනවා. තරන් කිගේරල් සයොන් හරාගු හෙස්සයෝ වෙනත් යන්ත්‍රයක් වෙනත් මැෂිමක් පාවිච්චි කරන්න කියලා කිව්වා. තරන් කිගේරල් සයොන් හරාගු හෙස්සයෝ. රයිට්. අපි සාකච්ඡා කරන්නේ වක්‍රව කතා කරන දෙවන අවස්ථාව තමයි විධානය කරන අවස්ථාව. පළවන පාර්ශ්වය දෙවන පාර්ශ්වයට කරන ලද විධානය දෙවන පාර්ශ්වය තුන්වන පාර්ශ්වයට ගිහිල්ලා කියනවා. අන්න එතෙන්දී කරන්න කියලා කියනවා වගේම කරන්න එපා කියලා කියනවා. කරන්න එපා කියලා කිව්වා කියලා කියන්න පුළුවන්. සම්බන්ධ වෙනවා ජිමල්දා. ජිමල්දාගෙන් කියවෙන්නේ මොකද? කරන්න එපා. කරන්න එපා රාගු හදා කියලා කියනවා. හෝ කියලා කිව්වා. ජිමල්දා. රයිට්. කරන්න එපා කියන ව්‍යාකරණය තමයි ජිමල්දා. ව්‍යාකරණේ රාගු හදා විධානය. කරන්න එපා කියලා. කරන්න එපා කියලා කියනවා. කදා කියන්නේ යනවා. චිගම් කජි මල්ලගු හෙස්සයෝ. මේ ජී මල්දගේ දායිවත් කරාම අවසානයේ මල් කියලයි. මල් කියලයි. එතෙන්දි පච්චිම එකක් තියෙනවා. නමුත් පච්චිම එක ඉල් එකක්. දාන්නේ රාගෝ. අර රාගෝ අවශ්‍ය නැහැ. දාන්නේ රාගෝ. ජිමල් ලාගෝ. රයිට්. සරලයි උච්චාරණය නේ. චිගම් කජි මල්ලගු හෙස්සයෝ. දැන් යන්න එපා කියලා කිව්වා. ක්‍රියාපදයේ කදා ව්‍යාකරණය එපා නැවත සම්බන්ධ වෙන තුන්වන පාර්ශ්වයේ විධානය රාගෝ. කජි මල්ලගු හෙස්සය. චිගම් කජි මල්ලගු හෙස්සය. මොකද්ද? දැන් යන්න එපා කියලා කිව්වා. ඔල්ල කදා උඩට යනවා. උඩට නගිනවා. උඩට යනවා. තෝයිසං ඔල්ල කජි මල්ලගු හෙස්සය. තෝයිසං ඔල්ල කජි මල්ලගු හෙස්සය. තව මීට වඩා උඩට යන්න එපා කියලා කිව්වා.
තව මීට වඩා උඩට නගින්න එපා කියලා කිව්වා. ඔල්ල කජි මල්ලගු හෙස්සය. පොරිද වීසි කරනවා. ඊගොසේ මේ ස්ථානයට සිරගිරල් පොරිජි මල්ලගු හෙස්සය. මෙතනට කුණු වීසි කරන්න එපා කියලා කිව්වා. ඊගොසේ සිරගිරල් පොරිජි මල්ලගු හෙස්සය. right. සයුන් හදා පාවිච්චි කරනවා. කියෝසිරේස යුදේචනාර සයුන් හජි මල්ලගු හෙස්සය. කියෝසිරේස යුදේචනාර සයුන් හජි මල්ලගු හෙස්සය. පන්ති කාමරේදී ජංගම දුර්කථන පාවිච්චි කරන්න එපා කියලා කිව්වා. කවුද කිව්වේ? ප්‍රින්සිපල් කිව්වේ. right. පියුදා දුම්පානය කරනවා. හ්යුගේ සිරේසෝ තම්බෙරල් පියුජි මල්ලගු හෙස්සය. හ්යුගේ සිරේසෝ විවේකාගාරයේදී සිගරට් බොන්න එපා කියලා කිව්වා. තම්බෙරල් පියුජි මල්ලගු හෙස්සය. right. ව්‍යාකරණය රාගු හදා සම්බන්ධ වුණා එපා කියන ජී මල් දත් සමග. හරි අපි යමු ඉස්සරහට. අහනවා මෙහෙම ප්‍රශ්නයක්. කවුද අහන්නේ? තුන්වන පාර්ශ්වය අහනවා මගෙන්. දෙවන පාර්ශ්වයෙන්. පළවන පාර්ශ්වය වන සජන්නින්. සජන්නින් කිසෝ බොරාගු හෙස්සයෝ. සජන්නින් මොනව කරන්න කියලාද කිව්වේ? කවුද අහන්නේ? තුන්වන පාර්ශ්වය අහනවා දෙවන පාර්ශ්වය වෙන මගෙන්. පළවන පාර්ශ්වය වෙන සජන්නින් මොනව කරන්න කියලාද කිව්වේ? සජන්නින් කෙසෝ බොරාගු හෙස්සයෝ. පුරාගු හෙස්සයෝ. කුමක් කරන්න කියලා කිව්වද? මොනව කරන්න කියලා කිව්වද? මොකද කිව්වේ? දෙල්පුතෝ ජොන් යොදොල්සියේ ඔරාගු හෙස්සයෝ. අන්න සජන්නින් පෙරපු පළමු ප්‍රකාශය. මොකද්ද? හෙට ඉඳලා පෙරවරු 8ට එන්න කියලා කිව්වා. දෙල්පුතෝ ඔජොන් යොදොල්සියේ ඔරාගු හෙස්සයෝ. හෙට සිට පෙරවරු 8ට එන්න කියලා කිව්වා. right. හොඳයි. එහෙමනම් මේ අවසාන වෙන්නේ තුන්වන පාර්ශ්වය සමග සාකච්ඡා කරන විධානය කරන අවස්ථාව රාගු හදා. right. ඉතින් මේ සෑම ව්‍යාකරණයක්ම ගොඩක් වැදගත්. මොකද පළවන පාර්ශ්වය දෙවන පාර්ශ්වයට කියන දේ තුන්වන පාර්ශ්වයට ගිහිලා කියනවා කියන්නේ තර මේ භාෂාව තුල භාෂාව උපරිමයෙන් භාවිතා කරන්න පුළුවන් ව්‍යාකරණයක් තමයි මේ කන්ජොප් හාබොප් කියන්නේ. ව්‍යාකරණ ටික හොඳට බලන්න සම්බන්ධ වෙමු ඊළඟ මාතෘකාව සමග ඊළඟ පාඩමේදී රැඳී සිටින අඛණ්ඩව සේජොන් ඇකඩමි ශ්‍රී ලංකා YouTube නාලිකාව සමග.